පිළිකාවක් එක්ක ජීවත් වෙද්දී ඒව නැත්තම් ප්‍රතිකාර ගනිද්දී සමයේ පොඩි වෙනස්කම් ඇතිවෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ පැහැදිලි කිරීමෙන් අපි බලන්න යන්නේ ඒ වගේ පොදු වෙනස්කම් ගැන. ඒ වගේම ඒවා කළමනාකරණය කරගන්න පුළුවන් සරල ක්‍රම ගැනත් අපි කතා කරමු. හැබැයි ඉතින් සමයේ මොකක් හරි වෙනසක් දැක්කම පොඩි බයක් කනසල්ලක් හිතට එන එක සාමාන්‍යයි නේද? අන්න ඒ නිසාම තමයි මේ වෙනස්කම් ගැන හරියටම දැනගෙන ඉන්න එක වැදගත් වෙන්නේ. ඇත්තටම මේ දේවල් ගැන දැනුවත් වෙන එකම ලොකු ශක්තියක්. අපි මේ උත්සාහ කරන්නේත් පැහැදිලි ප්‍රයෝජනවත් තොරතුරු ටිකක් දෙන්නයි. මොකද දැනුම තමයි මේ ගමනේ තියෙන ලොකුම ශක්තිය. හොඳයි එහෙනම් අපි මුලින්ම කතා කරමු ගොඩක් දෙනෙක්ට තිබෙන පොදු අපහසුතාවයක් ගැන. ඒ තමයි සමේ කෙසීම. මේක සුළුව දෙයක් වුණත් ඒකට පිළියම් තියනවා කියන එක මතක තියාගන්න ඕන. ඉතින් මේ කැසීම කියන්නේ මොකක්ද? සරලවම කිව්වොත් මේක තමයි අපිට සූරන්නම හිතන අර අපහසුකාරී සංවේදනය. සමහර වෙලාවට මේක මුළු ඇඟ පුරාම දැනෙනම සමහර වෙලාවට ඒක තැනකට විතරක් සීමා වෙන්නත් පුරුවන්. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? කැසීමට හේතු කිහිපයක්ම තියෙන්න පුළුවන්. සමහර විට ඒක සම වියලිම වගේ සරල දෙයක් වෙන්න පුළුවන්. ඒත් සමහර පිළිකා වර්ගවලින් ශරීරයට නිකුත් වෙන රසායනික ද්‍රව්‍ය නිසා නැත්නම් අපි ගන්න සමහර ඖෂධ නිසාත් මේ තත්ත්වය ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊට අමතරව අක්මාවේ හරි වකුගඩුවල හරි යම් ගැටලුවක් නිසාත් වෙන්න පුළුවන්. ඉතින් මේ නිශ්චිත හේතුව මොකක්ද කියලා හොයාගන්න වෛද්‍යවරයාට උදව් කරන්න පුළුවන්. හොඳම දේ තමයි මේ අපහසුතාවය පාලනය කරගන්න අපිටම කරගන්න පුළුවන් සරල දේවල් කිහිපයක්ම තියෙනවා. එකක් තමයි සම නිතරම තෙතමනෙන් තියාගන්න එක. උණු වතුරෙන් නාන එකෙන් වැළකීලා සිසිල් වතුර පාවිච්චි කරන එකත් ගොඩක් හොඳයි. ඒ වගේම කපු වගේ සැහැල්ලු ඇඳුම් මැදීමෙන් ලොකු සහනයක් දැනේවි. සමට මෘදුව සලකන එක ඇත්තටම හරිම වැදගත්. විශේෂයෙන්ම න්යාවට පස්සේ සමයේ තෙතමනය තියෙද්දිම හොඳ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කළොත් කැසීම ගොඩක් දුරට අඩු කරගන්න පුරුවන් වෙනවා. හරි. දැන් අපි කතා කරමු තවත් හරිම වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි තෙරපුම් තුවාල. නැත්නම් ගොඩක් අය දන්න විදිහට බෙඩ් සෝස් කියන තත්වය. විශේෂයෙන්ම වැඩි වෙලාවක් ඇඳටම සීමා වෙලා ඉන්න කෙනෙක්ට මේ ගැන දැනුවත් වීම අත්‍යවශ්‍යයි. ඉතින් මොකද්ද මේ තෙරපුම් තුවාලයක් කියන්නේ? මේක ඇත්තටම වෙන්නේ දිගු වෙලාවක් එකම ඉරියාවක ඉන්න නිසා ශරීරයේ බර එකම තැනකට යොමු වෙලා ඒ හරියේ සමට සහ යටින් තියෙන පටකවලට හානියක් වෙන එක. මේ තුවාල ඇති වෙන්න කලින්ම ඒකේ මුල් ලක්ෂණ හඳුනා ගන්න එකේ ලොකු හානියක් වළක්ව ගන්න පුළුවන්. ඉතින් අපි විශේෂයෙන්ම අවධානයෙන් ඉන්න ඕන තැන් තමයි විලුම්බ, වැල්ලමිට සහ කොන්දේ පහළ කොටස වගේ ශරීරයේ බර වැඩිපුර දැනෙන තැන්. බලන්න ඕන සම රතු වෙලාද නැත්නම් තද පැහැවෙලාද කියලා. හොඳයි. ඉතින් මේක වළක්වා ගන්න අපිට කරන්න පුළුවන් සරල පියවර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි පුළුවන් තරම් නිතර ඉරියව් මාරු කරන එක. දෙවෙනි එක පීඩනය අඩු කරන්න කොට්ට වගේ දේවල් ආධාරකයක් විදිහට පාවිච්චි කරන එක. තුන්වෙනි සහ වැදගත්ම දේ තමයි දිනපතාම සම පරීක්ෂා කරලා බලන එක. මොකක් හරි වෙනසක් තියෙනවද කියලා. හොඳයි. අධිකව දහඩිය දැමීම කියන්නේ ගොඩක් දෙනෙක්ට මුහුණ දෙන්න වෙන පහසුතාවයක්. ඉතින් අපි බලමු මේ තත්ත්වයට එක්ක කොහොමද පුළුවන් තරම් සුවපහසුවෙන් ඉන්නේ කියලා. සුවපහසුවෙන් ඉන්න උදව් වෙන ප්‍රායෝගික උපදෙස් කිහිපයක් තිරිනා. බලන්න කපු වගේ ස්වභාවික රෙදි වලින් හදපු ඇඳුම් අඳින එක, කාමරේ සිසිල්ව තියාගන්න එක, ඒ වගේම දහඩිය නිසා ශරීරයෙන් පිටවෙන වතුර නැවත ලබා ගන්න හොඳට දියර වර්ග බොන එක හරිම වැදගත්. හරි. අපි මේ කොටසේ අවසාද වශයෙන් අවධානය යොමු කරමු සමකහ පැහැවීම, එහෙමත් නැත්නම් අපි ජොන්ඩිස් කියලා හඳුන්වන තත්ත්වය ගැන. මේ තත්ත්වයේ ප්‍රධානම ලක්ෂණ තමයි සම සහ ඇස්වල සුදු කොටස කහපාට වෙන එක. ඊට අමතරව සමහර වෙලාවට සමේ කැසීමක් ඇති වෙන්න පුළුවන්, මුත්‍රා තද පාට වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේකට හේතුව වෙන්නේ ශරීරයේ පිත්ත නාලයක් අවහිර වීමක්. මේ තියෙන ස්ටීව්ගේ අත්දැකීම. ඔහු කියනවා ස්ටෙන්ට් එකෙන් ලොකු සහනයක් ලැබුණා. පැය 48ක් විතර යද්දි කහ පැහැය මැකී යන්න පටන් ගත්තා. මට නැගිටලා ඇවිදින්නත්, රෝහලෙන් සහ අසනීප ගතියෙන් මිදෙන්නත් පුරුවන් වුණා කියලා. ඉතින් බලන්න මේ වගේ ප්‍රතිකාර වලින් කොච්චර ඉක්මන් සහනයක් ලබා ගන්න පුළුවන්ද කියන එකට මේක හොඳම උදාහරණයක්. ඔව්, වෛද්‍ය කණ්ඩායම සමග හරියටම අදහස්ව මාරු කරගන්න එක ඇත්තටම හරිව වැදගත්. Tamande දැනෙන රෝග ලක්ෂණ මොනවද? ඒවා වැඩි වෙන වෙලාවල් මොනවද? වගේ දේවල් පොතක ලියා ගන්න එක වෛද්‍යවරයාට නිවැරදි ප්‍රතිකාර ලබා දෙන්න ලොකු උදව්වක් වෙනවා. හොඳයි. අවසාන වශයෙන් මේ හැම දෙයකින්ම අපි මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි මේ. හැම වෙලෙම මතක තියාගන්න ඕනෑම අලුත් රෝග ලක්ෂණයක් ගැන එහෙම නැත්නම් දැනට තියෙන අපහසුතාවයක් වැඩි වෙනවා වගේ දැනෙනව නම් ඒ ගැන වෛද්‍යවරයා හෝ හෙදනිලධාරියා එක්ක කතා කරන්න පොඩ්ඩක්වත් පරක්කු වෙන්න එපා. ඒක අත්‍යවශ්‍යම දෙයක්.
ඉතින් අද අපි කතා කරපු දේවල් වලින් තමන්ගේ වෛද්‍ය කණ්ඩායම එක්ක සාකච්ඡා කරන්න පුළුවන් එක දෙයක් ගැන පොඩ්ඩක් හිතන්න. ඒ පුංචි පියවර තමන්ගේ සුව පහසුවට හිතනවට වඩා ලොකු වෙනසක් ඇති කරන්න පුරුවන්.